Avengers Doomsday movie එකට ආව ස්පෙෂල් ලුක් ට්‍රේලර් එක වගේම මේ වෙද්දී යන රුමර්ස් එක්ක මූවී එකේ ප්ලොට් එක මොන වගේ වෙයිද කියන එක ගැන අපිට අයිඩියා එකක් ගන්න පුළුවන්. ඉතින් අද වීඩියෝ එකකින් මම බ්‍රේක් ඩවුන් කරන්න යන්නේ Avengers Doomsday ස්පෙෂල් ලුක් ට්‍රේලර් එක. මේ වීඩියෝ එකකින් ට්‍රේලර් එකේ තිබ්බ hidden details Easter eggs එක්කම මූවී එකේ ප්ලොට් එක මොන වගේ වෙයිද කියලාත් මූවී එක ගැන අලුත්ම රුමර්ස් සහ තියරිස් ගැනත් දැනගන්න පුළුවන්. මේ වගේ වීඩියෝස් ඉස්සරහදිත් බලන්න subscribe කරලා notification on කරගෙන ඉන්න. දැන් යමු මාතෘකාවට. වීඩියෝ එක පටන් ගන්න කලින් මම ගොඩක් වීඩියෝස් වලදී පැහැදිලි කළා වගේ ඉන්කර්ෂන් කියන්නේ මොනවද කියලා ආයෙමත් පැහැදිලි කරලා ඉන්නම්. කොමික් වලදී නම් ඉන්කර්ෂන් කියන්නේ මල්ටිවර්ස් එකෙන් එළියේ ඉන්න බියොන්ඩර්ස්ලා මල්ටිවර්ස් එක විනාශ කරලා අලුතින් රීබිල්ඩ් කරන්න හදපු ප්ලෑන් එකක්. සරලවම මේකෙදි වෙන්නේ රියැලිටිස් අතර තියෙන බැරියර් එක කැඩිලා රියැලිටිස් එකින් එක තවත් රියැලිටිස් මතට ඇවිත් ගැටෙන එකක් හෝ දෙකම විනාශ වෙන එක. MCU එකේදී වෙන්නේත් මේකම තමයි. හැබැයි හේතුව වෙනස්. MCU එකේදී ඉන්කර්ෂන් වෙන්නේ වෙනත් රියල්ටිස් වල තවත් රියල්ටිස් එක්ක ටැම්පර් වෙන නිසා රියැලිටි එක ඩිස්ටේබලයිස් වෙන එකෙන් යුනිවර්ස් අතර බැරියර් එක කැඩිලා ඒ රියල්ටිස් අනිත් රියල්ටිස් වලට බ්ලීඩ් වෙන නිසා. දැන් අපි ට්‍රේලර් එක බලලා මූවි එක ගැන පැහැදිලි කරන් ඉමු. ට්‍රේලර් එකේ මුලින්ම ඩූම්ගේ ත්‍රෝන් රූම් එකත් එක්ක ඩූම්ගේ හිස්ටරි එක ගැන කියන විදිය අහන්න ලැබෙනවා. මේකෙන් තහවුරු වෙනවා මේ ඉන්නේ ටෝනි ස්ටාර්ක් වේරියන්ට් කෙනෙක් නෙවෙයි මේ ඉන්නේ වික්ටර් ඩූම් කියලා. මොකද මෙතනදී ඩූම් හඳුන්වන්නේ වික්ටර් කියලා. Victor was always the smartest guy in every room. ඒ වගේම කියන දේවල් වලින් ඩූම් සහ ෆැන්ටස්ටික් ෆෝර් අතර හිස්ටරි එකක් තිබිලා තියෙනවා කියලා. ඒ කියන්නේ ඩූම් අලුත් ෆැන්ටස්ටික් ෆෝර් මූවි එකේ රියැලිටි එක වෙන Earth 828 වල ඩූම් කියලා තහවුරු වෙනවා. මේකෙන් පැහැදිලි කරගන්න පුළුවන් මේ ලැට්වේරියා වල නායකයාට වෙන් කරපු හිස්පුටුවේ අයිතිකාරයා වගේම ෆැන්ටස්ටික් ෆෝර් මූවි එකේ අන්තිමට ෆ්‍රැන්ක්ලින් හොයන් එන්නේ ඩූම් කියලා. මේ ඉන්නේ ඩූම් නොවි රීඩ්ගේ දුව වෙන වැලේරියා වෙන්න පුළුවන් කියලාත් මම කලින් බ්‍රේක් ඩවුන් එකේදී කිව්වා. මොකද මේ හෙල්මට් එක අපි ඩූම්ගේ කලින් දකපු හෙල්මට් එකට වඩා වෙනස්. ඒ වගේම වැලේරියා ඉන්නේ ෆියුචර් එකෙන් වගේම තමයි වැලේරියා ඩූම් වගේ වෙන්න රියල්ටිස් පවා කොමික් වල තියෙනවා. හැබැයි D23 එකේදී ඩූම්ගේ තවත් කොස්ටියුම් එකක් රිවීල් කළා. ඒ කොස්ටියුම් එකේ තිබ්බ මේ හෙල්මට් එක ෆැන්ටස්ටික් ෆෝර් පෝස්ට් ක්‍රෙඩිට් එකේ පෙන්නපු මේ හෙල්මට් එකට මැච් වෙනවා. ඉතින් මේ තියෙන්නේ ඩූම්ගේ කැෂුවල් සූට් එකක් වෙන්නත් මේක බැටල් ආම් එකක් වෙන්නත් පුළුවන්. ඉතින් මේ ඉන්නේ ඩූම් වෙන්න ඕනේ. මම හිතන්නේ ඩූම් ගැන කියන්නේ මේ ට්‍රේලර් එකේ පෙන්වන සේරම අය එකතු වෙන මෙන්න මේ තැනද කියලා. ඒ කියන්නේ මෙතන වකන්ඩන්ස්ලා, ඇවෙන්ජර්ස්ලා, ෆැන්ටස්ටික් ෆෝර් වගේම ස්ටීව් සහ එක්ස්මෙන්ලාත් ඉන්නවා. මොකද මේ සේරම අය ඩූම් කියන්නේ මොනතරම් ත්‍රෙට් එකක්ද කියලා තේරුම් අරගෙන තියෙනවා. මෙතන ගොඩක් දුරට කලින් ට්‍රේලර් බ්‍රේක් ඩවුන් එකේදී කිව්වා වගේ ඇවෙන්ජර්ස්ට වයික හරි ෆැන්ටස්ටික් ෆෝර්ගේ ෆියුචර් ෆවුන්ඩේෂන් බිල්ඩින් එක හරි වෙන්න ඕනේ. ඉතින් සේරම අය මෙතනට එකතු වෙලා සූගෙන් වික්ටර්ගේ හිස්ටරි එක ගැන දැනගන්නවා වගේම කලින් ට්‍රේලර් එකේ පෙන්වූ විදිහට තෝර්ගේ ප්‍රෙප් ටෝක් එක අහනවා සහ රීඩ්ගේ ගේම් ප්ලෑන් එක දැනගන්නවා කියලාත් අපිට දැනට තේරුම් ගන්න ලැබෙනවා. ට්‍රේලර් එකේදී තෝර් සහ ඩූම් ෆයිට් කරන තැන බැලුවොත් මේ වයිඩ් ඇන්ගල් එකකින් පෙන්වන්නෙත් මේ ප්ලේස් එකමයි කියලාත් හිතන්න පුළුවන්. මේ තියෙන්නේ නිව්යෝක්. ඉතින් නිව්යෝක් වලට මෙහෙම කළේ ඩූම්ද කියලා රීඩ් අහන විදිහත් ට්‍රේලර් එකෙන් දකින්න ලැබෙනවා. මෙහෙම කරලා තින්නේ ඩූම් නොවි මෙහෙම කළේ එක්ස්මෙන්ලා කියලාත් සමහරු කියනවා මම දැක්කා. මොකද ටෝබිගේ ස්පයිඩර්මෑන් ඇවෙන්ජර්ස් ඩූම්ස්ඩේ එකේ ඉන්නවා කියලාත් ටෝබිගේත් එක එක්ස්මෙන්ලා විනාශ කරනවා කියලාත් රුමර් එකක් ආවා. මොකද මම වීඩියෝස් ගානක් පුරා කිව්වා වගේ කොමික් වලදී ඉන්කර්ෂන් වලින් ආරක්ෂා වෙන එක තහවුරු කරගන්න පුළුවන් එකම විදිය තමයි ඉන්කර්ෂන් වෙන අනිත් යුනිවර්ස් වල ෆෝකල් පොයින්ට් එක වෙන Earth එක ඩිස්ට්‍රොයි කරන එක. ඉතින් ටෝබිගේ යුනිවර්ස් එක එක්ස්මෙන්ලාගේ යුනිවර්ස් එකේ ඉන්කර්ෂන් එකක් වෙන්න නිසා ඒකෙන් තමන්ගේ යුනිවර්ස් එක ආරක්ෂා කරගන්න එක්ස්මෙන්ලා ටෝබිගේ යුනිවර්ස් එක ඩිස්ට්‍රොයි කරනවා වෙන්න පුළුවන් නිසා තමයි සමහරු මේ එක්ස්මෙන්ලා විනාශ කරපු ටෝබිගේත් එක වෙන්න පුළුවන් කියලා කියන්නේ. ඒත් මම හිතන්නේ මේ තියන්නේ එක්ස්මෙන්ලාගේ යුනිවර්ස් එක. මොකද මෙතන එක්ස්පැන්ෂන් එකේ ඉස්සරහ තිබ්බ ෆවුන්ටන් එකට සමානම එකක් දකින්නත් ලැබෙනවා. ඒ වගේම මෙතනදී මියුටන්ස්ලා හන්ට් කරන්න මිනිස්සු හදපු සෙන්ටිනල්ස්ලව ඩූම් පාලනයට ගන්න විදිහක් දකින්න පුළුවන්. ඩූම් මෙතනදී සෙන්ටිනල්ස්ලා පාලනය කරන්නේ සිස්ටම් එකක් හැක් කරලා නෙවෙයි. ඒ වෙනුවට ඩූම් පාවිච්චි කරන්නේ මැජික්. මොකද කොමික් වලදී ඩූම් කියන්නේ සෝසරර් සුප්‍රීම් තරම්ම පවර්ෆුල් මැජිෂියන් කෙනෙක්. කොටින්ම සමහර අවස්ථාවලදී ඩූම් සෝසරර් සුප්‍රීම් තනතුරෙක් ඉඳලා තියෙනවා. ඩූම්ගේ මැජික් ගැන කියද්දී එයාගේ ත්‍රෝන් රූම් එකේ කොළපාට ෆ්ලේම්ස් වගේක් දකින්න ලැබෙනවා. ගොඩක් දුරට මේ කොළපාටින් තියෙන ඩූම්ගේ මිස්ටිකල් එනර්ජි එක වගේම තමයි මම හිතන්නේ මේ බර්න් වෙන්නේ රූන්ස් කියලා. මේ මිස්ටිකල් එනර්ජි වල පාට ගැන කතා කරන්න කලින් මම රූන්ස් කියන්නේ මොනවද කියලා පැහැදිලි කරලා ඉන්නම්. Marvel Cinematic Universe එකේදී රූන්ස් කියන්නේ ancient magical symbols වර්ගයකට. කොහේ හරි තැනකට හරි දෙයකට හරි මේ රූන්ස් කාස්ට් කළාම
ගොඩක්ම පවෆුල් රෙස්ට්‍රික්ෂන් රූල් එකක් හදන්න පුළුවන්. එහෙම නැත්නම් මේ රූල්ස් මොකක් හරි ඒරියා එකකට කාස්ට් කළාම ඒ ඒරියා එක ඇතුළත මැජික් පාවිච්චි කරන්න පුළුවන් වෙන්නේ කාස්ට් කරපු කෙනාට විතරයි. උදාහරණ විදිහට ස්කාලට් විච් වෙස්ට් වටේට රූල්ස් දාලා ඇගතව හිර කරපු එක වගේම ඕඩින් මියල්නේකට වර්තින ස්පෙල් එක දෙද්දි දාපු මේ රූන් එකත් හඳුන්වන්න පුළුවන්. මීට අමතරව ඩූම් ගත්තොත් ඩූම් ගාම එකේ මේ තියෙන්නේ රූන්ස්. ඩූම් මේ විදිහට රූන්ස් පාවිච්චි කරන්නයි කියලා මම වීඩියෝ එකේ ඉස්සරහදී කියන්නම්. මෙතනදී රීඩ් ඩූම්ගෙන් ඔයාද මේක කළේ කියලා අහන විදිහක් දකින්න ලැබෙනවා. ඉතින් මම හිතන්නේ මේ දෙන්න හතුරු වෙන්න කලින් මේ වෙනකම්ම මේ දෙන්න යාළුවෝ වෙන්න පුළුවන්. besties. ඉතින් එහෙම වුණොත් රීඩ් ඉන්කර්ෂන් වලින් බේරෙන්න ඩූම් එක තුල ඇන්ටිමැටර් ඉන්ජෙක්ටර්ස් නිර්මාණය කළා වෙන්නත් රීඩ් මේවා හියුමන් විදියට පාවිච්චි කරන්න ඇග්‍රි වුණත් ඩූම් මේවා පාවිච්චි කරලා මේ අර්ත් එක විනාශ කරනවා වෙන්නත් chance එකක් තියෙනවා. හරියටම කොමික් වලදී රීඩ් ඇතුළු ඉල්ලුමිනාට්ලා ඉන්කර්ෂන් වෙන යුනිවර්ස් වල ෆෝකල් පොයින්ට් එක වෙන අර්ත් එක විනාශ කරන්න ඇන්ටිමැටර් ඉන්ජෙක්ටර්ස් හැදුවත් අන්තිමට ඉල්ලුමිනාට්ලා ඒවා පාවිච්චි කරන එක නතර කරන්න තීරණය කරද්දී නෙමෝ ඒවා පාවිච්චි කරලා අර්ත් විනාශ කරා වගේ. එහෙම නැත්නම් මූවි එක පුරාවටම හීරෝස්ලා රබූම් මලාල් කියලා කෙනෙක් තමයි මල්ටිවර්ස් එක විනාශ කරන්න කියලා හිතාගෙන ඉඳලා පස්සේ මේ රබූම් මලාල් කියන්නේ එයාලා එක්කම හිටපු ඩූම් කියලා තේරුම් ගන්නවා වෙන්නත් පුළුවන්. හරියටම කොමික් වලදී ඩොක්ටර් ස්ට්‍රේන්ජ් රබූම් මලාල් කියන්නේ ඩූම් කියලා දැනගන්නවා වගේ. මේ ගැන වැඩි විස්තර ඔයාට මේ ප්ලේලිස්ට් එකෙන් දැනගන්න පුළුවන්. රබූම් මලාල් ගැන කියද්දි මතක් කරන්න ඕනේ තවත් කට්ටියක් තමයි බ්ලැක් සෝන්ස්ලා. බ්ලැක් සෝන්ස්ලාගේ වැඩේ කරන කට්ටියකුත් මේ මූවි එකේ ඉන්න ඉඩක් තියෙනවා. ඒ ගැන වීඩියෝ එකේ ඉස්සරහට බලමු. ඉතින් කොහොම හරි ඩූම්ව ෆැන්ටාස්ටික් 4 ලගේ බෙන් හරි තෝර හරි මේ ප්ලේස් එකෙන් එළියට විසි කරනවත් දකින්න පුළුවන්. මම එහෙම කිව්වේ මොකද කිව්වොත් මෙන්න මේ ෆොටෝ එකේ තියෙන මේ ප්ලේස් එක හරියටම මේ හැඩයට සමානයි. මෙතනදී ඩූම්ගේ කොස්ටියුම් එකේ තියෙන චේන් එක තියෙන්නේ ඩූම්ගේ වම් පැත්තට නිසා මේක ඩූම්ගේ කැෂුවල් සූට් එක වෙන්න ඕනේ. ඒ කියන්නේ මේ වෙලාවේදී ඩූම් බැටල් එකකට ලෑස්ති වෙලා බැටල් ආම් එක ඇඳලා නැති නිසා එයා මේ වෙද්දිත් ෆැන්ටාස්ටික් 4 එක්ක වැඩ කරනවා කියලා හිතන්න පුළුවන්. ඊළඟට අපිට ආයෙමත් ලෝකේ ටීවී එකේ යුනිෆෝම් එකකින් ඉන්න සීන් එක දකින්න ලැබෙනවා. ඉතින් මම කලින් ට්‍රේලර් බ්‍රේක්ඩවුන් එකේදී කිව්වා වගේ ලෝකෙ නිසා තමයි ඉන්කර්ෂන් නැති වෙන්න පටන් ගන්නෙ. මොකද ලෝකේ හදපු මේ මල්ටිවර්සල් ට්‍රී එකේදී ෆ්‍රී විල් එකට අනුව ජීවත් වෙන්න පුළුවන් නිසා ඕන කෙනෙක්ට ටයිම් ට්‍රැවල් කරලා හරි රියැලිටිස් අතරේ ට්‍රැවල් කරලා හරි බ්‍රාන්ච් ටයිම්ලයින් හදන්න පුළුවන්. ඉතින් මේ වගේ ඉන්ෆිනිට් ගානක් ටයිම්ලයින් හැදෙනකොට ඉන්ෆිනිට් ගානක් ඉන්කර්ෂන්ස් ඇති වෙනවා. There are worlds among the multiverse simply meant to die. මම කලින් වීඩියෝස් වලදීත් කිව්වා ලෝකේ ටීවී යුනිෆෝම් එකකින් එන්නේ ස්ටීව්වත් ඩූම් ගැන දැනුවත් කරලා උදව් ගන්න නිසා වෙන්න පුළුවන් කියලා. මොකද මේ වීඩියෝ එකේදී මම පැහැදිලි කළා වගේ ස්ටීව් කියන්නේත් වෙන රියැලිටි එකක ජීවත් වුණු නිසා ඉන්කර්ෂන් නැති වෙන්න බලපාන්න පුළුවන් කෙනෙක්. ට්‍රේලර් එකේදී සූ කියනවා වික්ටර් තමයි ඕනිම රූම් එකක හිටපු බුද්ධිමත්ම කෙනා කියලා. ඒ වගේම එයා බොහොම කරුණාවන්ත කෙනෙක් කියලා. හැබැයි එයාට සේරම නැති වුණා කියලත් ඒකෙන් එයාව බින්දවට වුණා කියලා සූ දැනගෙන හිටියේ නෑ කියලාත් එයා කියනවා. ඔයාලා මේ වීඩියෝ එක බලුවනම් දන්නවා ඇති ඩූම් කියන්නේ තමන්ගේ රටේ ඒකාධිපති පාලකයා වුණු බැරන්ට විරුද්ධව මිනිස්සු මෙහෙवला බැරන්ව යටත් කරගෙන රටේ පාලකයා වුණු කෙනෙක් කියලා. හැබැයි මේ වෙනකම් ඩූම් කියන්න හොඳ පාලකයෙක් කියලාත් ඔයා මේ වීඩියෝ එකෙන් දැනගන්න ඇති. කොමික් වලදී මේ වගේ දෙයක් නැති වුණත් MCU එකේදී ඩූම් දරුණු වෙන්නේ එයාගේ වයිෆ් සහ පුතා නැති වුණු නිසා කියලා මේ සීන් එකේ ඩූම් බලන් ඉන්න චිත්‍රෙන් තහවුරු වෙනවා. මම කලින් බ්‍රේක්ඩවුන් එකේදී කිව්වා ඉන්කර්ෂන් එකක් නිසා ඩූම්ට එයාගේ වයිෆ් සහ පුතාව නැති වුණා වෙන්න පුළුවන් කියලා. හැබැයි ඒ ඉන්කර්ෂන් එකකින් ඩූම්ගේ රියැලිටි එක විනාශ වුණු නිසා කියලා තහවුරු වෙන්නේ නැහැ. මොකද ඩූම්ගේ රියැලිටි එක ෆැන්ටාස්ටික් 4 ලගේ Earth 828 කියලා අපි දැන් දන්නවා. ඉතින් ෆැන්ටාස්ටික් 4 ලත් තාම ඉන්න නිසා එයාලගේ රියැලිටි එක විනාශ වුණා කියලා හිතන්න අමාරුයි. සමහර විට Earth 828 කියන යුනිවර්ස් එක විනාශ වෙලා ඒකෙන් පස්සේ F4 ල Earth 616 වලට ආව වෙන්නත් පුළුවන්. ඒත් මම හිතන්නේ Earth 828 ඉන්කර්ෂන් එකකින් බේරලා තියෙනවා කියලා. හැබැයි මේ ඉන්කර්ෂන් එක නිසා ඩූම්ගේ වයිෆ් සහ පුතා නැති උනේ ඉන්කර්ෂන් එක වෙන්න යද්දි ඒ ඉන්කර්ෂන් එකට හේතු වුණු යුනිවර්ස් එකේ කවුරු හරි කෙනෙක් ඩූම්ගේ රියැලිටි එකට ඇවිල්ලා කරපු දෙයක් නිසා කියලා මං හිතනවා. හරියටම කොමික් වලදී ඉන්කර්ෂන් එකක් වෙද්දි බිල්ඩර්ස්ලා ඩූම්ගේ රට වුණු ලැට්වේරියා වලට ඇවිත් පහර දුන්නා වගේ හේතුවක් නිසා මේ මූවි එකේදී ඩූම්ගේ පවුල අය මැරෙන්න වෙන්නත් පුළුවන්. මේ ට්‍රේලර් එකේදී ඉන්කර්ෂන් නැති වෙන්න බලපාන්න පුළුවන් බ්‍රාන්ච් ටයිම්ලයින් ගැන හින්ට් එකක් දෙන්නේ ඩූම් කියන දෙයකින්. ඒ තමයි මේක. All of you have lived stolen lives. මෙතනදී ඩූම් කියන්නේ ඔයාලා ජීවත් වෙන්නේ හොරකම් කරපු ජීවිතවල කියලා. මේක මුලින්ම පෙන්වන්නේ ස්කොට්ව. මොකද ස්කොට්ගේ ක්වොන්ටම් රෙල්ම් එකෙන් ටයිම් ට්‍රැවල් කරන ප්ලෑන් එක නිසා තමයි ඇවෙන්ජර්ස්ලා ටයිම් ට්‍රැවල් කරලා ඒකෙන් ලෝකෙ ටීවී එකකට ගිහින් හියු රිමේන්ස් පාලනය කරපු සීක්‍රට් ටයිම්ලයින් එක හැමෝටම ෆ්‍රී විල් එකක් එක්ක ජීවත් වෙන්න පුළුවන් මල්ටිවර්සල් ට්‍රී එක විදිහට හැදුවේ.
ඊළඟට පෙන්වන්න ෆ්‍රැන්ක්ලින් සහ ජොනි. මෙයාලා ඉන්න තැන සීක්‍රට් වෝස් එකේ මොලිකියුල් මෑන් ඉන්න තැන වගේ කහපාට ආලෝකයක් තමයි තියෙන්නේ. ඒ ගැනත් වීඩියෝ එකේ ඉස්සරහදී කියන්නම්. ඊළඟට පෙන්වන්න X-Men characters. මොකද X-Men ලා කිහිප සැරයක්ම time travel කරලා timeline වෙනස් කළා. ඊළඟට සේරම කරපු ලෝකිවත් ගෝර්ගේ ලයිෆ් එක වෙනකොට කොස්මික් බීන් කෙනෙක් විදිහට ආයමත් ආව ලව්වත් තමන්ගේ සතුට වෙනුවෙන් බ්‍රාන්ච් ටයිම්ලයින් එකක් හදපු ස්ටීව්වත් දකින්න ලැබෙනවා. ඉතින් ඩූම් ඉන්කර්ෂන් නවත්තන්නේ මේ වගේ අය හදපු බ්‍රාන්ච් ටයිම්ලයින් විනාශ කරලා මල්ටිවර්ස් එක තමන්ට පාලනය කරන්න පුළුවන් තනි දෙයක් විදිහට වෙනස් කරලා. හරියටම He Who Remains කළා වගේ. හැබැයි වෙනස තමයි He Who Remains මල්ටිවර්ස් එක පාලනය කරේ සීක්‍රට් ටයිම්ලයින් එකක් විදිහට. ඒත් ඩූම් පාලනය කරන්නේ මල්ටිවර්ස් එකේ බේරුණු කොටස් එකතු කරලා හදපු බැටල් වර්ල්ඩ් එකක් විදිහට. ඒ කියන්නේ මම මේ වීඩියෝ එකේදී කිව්වා වගේ වොයිඩ් එක විදිහට. මේක කරන්න නම් ඩූම්ට TV එකත් පාලනයට ගන්න හරි විනාශ කරන්න හරි වෙනවා. ඉතින් ඒ නිසා තමයි ලෝකෙට ස්ටීව් සහ තෝර් ඇතුළු අයගේ උදව් ඕන වෙන්නේ. ඇයි දැන් ලෝකෙට ඩූම්ගෙන් බේරෙන්න උදව් ඕන වෙන්නේ කියලා හිතුවොත් අපිට ආයමත් අර කලින් කියපු රූන්ස් ගැනයි ඩූම්ගේ මිස්ටිකල් එනර්ජි එකේ පාට ගැනයි බලන්න වෙනවා. කොමික් වලදී ඩූම් කියන්නේ එක එක කොස්මික් බීන්ස් ලගෙන් කොස්මික් එනර්ජි එක අවශෝෂණය කරගෙන කිහිප වතාවක්ම පවර්ෆුල් වුණු කෙනෙක්. උදාහරණ විදිහට 1984 සීක්‍රට් වෝස් එකේදී බියොන්ඩ්ගේ ඉදිරි මූවිස් වලට පාදක වෙන 2015 සීක්‍රට් වෝස් කොමික් එකේදී බියොන්ඩර්ස්ලා හැමෝගෙම මේ වීඩියෝ එකේදී කිව්වා වගේ ස්කාලට් විච්ගේ ගැලැක්ටස්ගේ වගේ විවිධ කොස්මික් බීන්ස් ලගේ. ඒ වගේම මේ වීඩියෝ එකේදී මම තියරයිස් කළා ඩූම් ෆ්‍රැන්ක්ලින් සහ ලව් වගේ අයගේ කොස්මික් එනර්ජි එකත් ඇබ්සෝබ් කරගනී කියලා. ඒ වගේම ඩූම්ට මල්ටිවර්ස් එක Tamanට ඕන විදිහට හදන්න ලෝකෙවත් ඕන වෙයි කියලා මම තියරයිස් කළා. අපි කලින් කොළපාට මිස්ටික් එනර්ජි එකක් දැක්කේ ලෝකෙගෙන්. ඉතින් ඩූම් ලෝකෙගේ එනර්ජි එකත් ඇබ්සෝබ් කරන් නිසා එයාගේ මිස්ටික් එනර්ජි එක කොළපාට වෙලා තියෙන්න පුළුවන්. ඒ කියන්නේ ලෝකේ හීරෝස් ලගෙන් උදව් ඉල්ලන් එන්නේ මේ නිසා වෙන්නත් පුළුවන්. ඒ වගේම මෙතන තියෙන yellow light එක Secret Wars comic වලදී ඩූම් යාගේ power source එක විදිහට පාවිච්චි කරන molecule man ඉන්න තැන තියෙන yellow light එක වගේ නිසා ඩූම් ෆ්‍රැන්ක්ලින් ඔයාගේ power එක වෙනුවෙන් පාවිච්චි කරනවා වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් මේ මල්ටිවර්ස් එක විනාශ වෙන වෙලාව වෙන්නත් පුළුවන්. පාට ගැන කියද්දි මතක් කරන්න ඕන තව දෙයක් තියෙනවා. ඒ තමයි Latvian Witch costume. මේ Latvian Witch කියලා කියන්නේ Marvel Studios එකේ San Diego Comic Con එකේදී රිවීල් කරපු කැරක්ටර් එකක කොස්ටියුම් එකක්. කොමික් වලදී මෙහෙම Latvian Witch කියලා කැරක්ටර් එකක් නැහැ. කොහොමුණත් මේ ඉන්නේ ඩූම් යටතේ වැඩ කරන විච්ලා කියලා පැහැදිලියි. ඒ නිසා මම කලින් බ්‍රේක්ඩවුන් එකේදී තියරයිස් කළා මේ කොමික් වලදී ඩූම්ට සමාන කොස්ටියුම් මැඳපු වැලේරියා රිචර්ඩ්ස් හරි වික්ටෝරියස් හරි වෙන්න පුළුවන් කියලා. හැබැයි මේ වීඩියෝ එක දැම්මටත් පස්සේ තවත් Latvian Witch costume Marvel ලා රිවීල් කළා සහ ලීක් වුණා. ඉතින් මේ කවුද කියලා කිව්වොත් මේ කලර්ස් එක්ක මේ විච්ලා තුන් දෙනා Asgardian magic use කරන Enchantress හරි Sylvie හරි Chaos magic use කරන Scarlet Witch වගේම Dark Dimension magic use කරන Claire කියලා තමයි මම හිතන්නේ. මීට අමතරව මේ කොස්ටියුම් එකේ ලුක් එකත් අපිට දකින්න ලැබුණා. ඉතින් මේ පේන obvious third eye එක නිසා මේ ඉන්නේ Doctor Strange කියලාත් පැහැදිලි වෙනවා. මේ characters Doom යටතේ වැඩ කරන අය වුණත් මම හිතනවා මෙයාලා Doom runes වලින් පාලනය කරනවා කියලා. මේ අයගේ අතරින් Doctor Strange Doom යටතේ හිටියට Secret Wars comic වලදී වගේ Strange Doomට විරුද්ධව මොකක් හරි plan එකක් තියන් ඉන්න පුළුවන්. Secret Wars comic වලදී Strange ගේ plan එක මොකක්ද කියලා ඔයාට අපේ Secret Wars comic playlist එකෙන් දැනගන්න පුළුවන්. වීඩියෝ එකේ මුලදී මම කිව්වා කොමික් වලදී රබුම් මලාල් කියන නමින් පෙනී ඉන්න ඩූම්ට සේවය කරන බ්ලැක් සෝන්ස්ලා කියලා කට්ටියක් ඉන්නවා කියලා. කොමික් වලදී මෙයාලා රබුම් මලාල් එහෙම නැත්නම් මහා විනාශකයව ආගමික විදිහට අදහන කාන්තාව කට්ටියක්. මල්ටිවර්ස් එක විනාශ වෙන විදිහට හදපු බියොන්ඩර්ස් ලගෙන් මල්ටිවර්ස් එක ආරක්ෂා කරගන්න රබුම් මලාල්ට උදව් කරන එක තමයි මෙයාලගේ අදහිම වෙන්නේ. ඉතින් කොමික් වලදී මෙහෙම වුණාට MCU එකේදී බ්ලැක් සෝන්ස්ලාගේ ජොබ් එක කරන්න මේ විචර්ස්ලා තුන් දෙනා වෙන්න පුළුවන්. ඒ වගේම මෙයාලා විශ්වාස කරන්න හරි ඩූම් මෙයාලට විශ්වාස කරවන්න හරි මල්ටිවර්ස් එක විනාශ කරන ඉන්කර්ෂන් වලට හේතු වෙන අයගෙන් මල්ටිවර්ස් එක ආරක්ෂා කරන්න බැටල් වර්ල්ඩ් එක හදන්න යාලා ඩූම්ට උදව් කරනවා කියලා වෙන්න පුළුවන්. Avengers Doomsday ගැන මීට අමතරව දෙයක් කිව්වොත් මූවි එක වෙනුවෙන් රිලීස් කරපු ඔෆිෂියල් ස්ටැචු එකක මෙන්න මේ වගේ ටූල් එකකුත් බලා ගන්න ලැබෙනවා. සමහරු කියනවා මේ අල්ටිමේට් නලිෆයර් එක කියලා. අල්ටිමේට් නලිෆයර් එක කියන්නේ මොකක්ද කිව්වොත් මේක හොඳ විල් පවර් එකක් වගේම ස්ටේබල් මයින්ඩ් එකක් තියෙන කෙනෙක්ට විතරක් පාවිච්චි කරන්න පුළුවන් රියැලිටිස් ටයිම්ලයින් පවර් විනාශ කරන්න පුළුවන් ඩිවයිස් එකක්. හැබැයි මේක පෙන්නුම කොමික් වල තියෙන අල්ටිමේට් නලිෆයර් එකට පොඩ්ඩක්වත් සමාන නැහැ. මේ නිසා මම හිතන්නේ මේ TVA එකේ ටෙක්නොලොජි එක පාවිච්චි කරලා ටයිම්ලයින් ප්‍රූන් කරන්න හදපු ඩිවයිස් එකක් හරි ඉන්කර්ෂන් වෙන අර්ත් විනාශ කරන ඇන්ටිමැටර් ඉන්ජෙක්ට් එකක රිමෝට් කන්ට්‍රෝල් එකක් හරි කියලා. ඉතින් මේ තමයි Avengers Doomsday second trailer එක සහ rumors සහ theories ගැන මගේ අදහස.
මේ වගේ තවත් ඉන්ටරෙස්ටිං වීඩියෝස් බලන්න සබස්ක්‍රයිබ් කරලා නොටිෆිකේෂන් ඔන් කරගෙන ඉන්න. වීඩියෝ එක ගැන ප්‍රශ්න අදහස් වගේම ඉස්සරහදී ඕන වීඩියෝස් මොනවද කියලාත් කමෙන්ට් කරන්න. ඩිස්ක්‍රිප්ෂන් එකේ ලින්ක් වලින් අපේ අනිත් සෝෂල් මීඩියා ප්ලැට්ෆෝම් එකත් එකතු වෙන්න. එහෙනම් එක්සෙල්සියර්